හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා බල යුගලක් පිළිබඳව පහත ප්‍රකාශ සලකා බලන්න. හරි. එතකොට ක්‍රියා සහ ප්‍රතික්‍රියා ගැන ඔයා දැනගන්න ඕන දේවල් මොනවද? ක්‍රියා ප්‍රතික්‍රියා. පළවෙනි දේ තමයි ක්‍රියා සහ ප්‍රතික්‍රියා විශාලත්වයෙන් සමානයි. හරිද? මේ ඉස්සෙල්ලා මම කියන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා ඇති වෙන්නේ කොහොමද කියලා. right. අහගන්නකෝ. මොනවා හරි පෘෂ්ඨයක් උඩ අපි ගමුකෝ ඉරස් පෘෂ්ඨයක්. ඉරස් පෘෂ්ඨයක් උඩ ඔයා මේ විදිහට වස්තුවක් තියෙනවා. එතකොට මේ තිරස් පෘෂ්ඨයේ උඩ ඔයා තියෙන වස්තුව නිසා මෙයාගේ බර mg හරි බර කියන්නේ එයාව පහළට ඇදගන්න බලයකට නෙකුතේ ඒ බර නිසා මේ වස්තුව පෘෂ්ඨය තෙරපීමකට ලක් කරනවානේ අදාළ බර නිසා පෘෂ්ඨය තෙරපීමකට ලක් කරනවා පෘෂ්ඨයට ඒ ඇති කරන තෙරපීම තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියාව කියලා. ක්‍රියා ප්‍රතික්‍රියා බල වලින් එකක්. ඒතකොට මේක පහළට බලයක් තියෙනවා මම ඒක අල්පාරින් ලකුණු කරන්නම්. පහළට බලයක් තියෙනවා අන්න ඒක පුතා අපි කියනවා FA ක්‍රියා බලය. ක්‍රියාව එතකොට ඔය වස්තුව පහළට යන්න දරන උත්සාහයේ ප්‍රතිඵල විදිහට තමයි පහළට ඇති කරලා තියෙන ඔය ඇක්ෂන් ෆෝස් එක. ක්‍රියාව කියන බලය හඳුනේ. ක්‍රියාව කියන බලය අපිට හම්බුනේ. හරිද? එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඒ ක්‍රියාව කියන බලයට සමාන ප්‍රතිවිරුද්ධ ඊහා සමාන විශාලත්වයක් සහිත බලයක් තියෙන්න ඕන. අපි ඒ බලයට කියන පුතා රියැක්ෂන් ෆෝස් කිය. FR කියලා කියන. එතකොට පහළට තියෙන බලය හැදෙන්නේ එයාගේ බර නිසා. ඒක පුතා ක්‍රියාව. ඒකේ ප්‍රතික්‍රියාව වෙන්නේ FR කියන බලය. එතකොට මට නිකමට කියන්නකෝ FA කියන එක ඇති වෙන්නේ කවුරු මතද? FA කියන එක ඇති වෙන්නේ අදාළ පෘෂ්ඨය මත. හරිද? ඊට පස්සේ FR ඇති වෙන්නේ කවුරු මතද? FR කියන එක ඇති වෙන්නේ අදාළ අර වස්තුව මත. නේද? පහළට යන්න හදන වස්තුව මත. එතකොට FR කියන බලය තියෙන්නේ වස්තුව මත, FA කියන බලය තියෙන්නේ පෘෂ්ඨය මත. හරිනේ? ඔය දෙකම විශාලත්වයෙන් සමානයි. ඒ වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි සහ එකම රේඛාවක තියෙන්නත් ඕන. එකම රේඛාවක තියෙන්නත් ඕන. එහෙනම් ඔයා දැනගන්න ඕන සාමාන්‍ය ලක්ෂණ ටික තමයි ක්‍රියා ප්‍රතික්‍රියා දෙක ගැන විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි, එකම ක්‍රියා රේඛාවක මේ දෙන්නම තියෙන්න ඕන. එකම රේඛාවක තිබුණ නැත්නම් මේ දෙක සුළු වෙලා බිඳුවක් වෙන්නේ නැති වෙනවා. හරිද? ක්‍රියා ප්‍රතික්‍රියා දෙක එකතුව ශූන්‍ය වෙන්න ඕන. හරි? right. බලමු දැන්. ඒතර ඔය කියපු සාමාන්‍ය දේවල් ටික ඔයා ක්‍රියා ප්‍රතික්‍රියා ගැන අනිවාර්යෙන් දැනගන්නම ඕන. හරිනේ? එහෙම දැනගත්තට පස්සේ පොඩ මේ කියමු බලන්න. ඒවා විශාලත්වයෙන් සමාන නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ. ඔව් අපි දන්නවා එහෙම තමයි. හරි. එකිනෙක ස්පර්ශ කරන වස්තුන් මත පමණක් ඒවා ක්‍රියා කරයි. වැරදි. ක්‍රියා ප්‍රතික්‍රියා ඇති වෙන්නේ එකිනෙක ස්පර්ශ කරන වස්තුන් මත විතරක් නෙවෙයි. ක්‍රියා ප්‍රතික්‍රියා ඇති වෙන්නේ පුතේ කවුරු හරි තව කෙනෙක් මත ඇති කරන බලපෑම හරිද? බලපෑමක් නිසා එයා නැවත සැරයක් අර කලින් වස්තුව මත ඇති කරන බලය තමයි ඒ කියන ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව වෙන්නේ. කවුරු හරි කෙනෙක් තව කෙනෙක් මත මොනවා හරි බලයක් හැදුවොත් මොනවා හරි විදිහකට අපි ඒක කියන ක්‍රියාව කියන ක්‍රියාව. එහෙම හදන බලය නිසා එයා නැවත සැරයක් මෙයා මත හදන බලයට අපි කියන ප්‍රතික්‍රියාව කියලා. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියලා. එතකොට ඔය ක්‍රියා ප්‍රතික්‍රියා බල දෙකක් තමයි මෙන්න මේ දෙන්න. බලන්න. මේ තියෙන්නේ පෘථුවිය. පෘථුවිය අපි ඉන්න පොළව. හරි. එතකොට මෙතන තියෙන මොනවා හරි වස්තුවක් පෘථුවිය දිශාවට ඇදගන්න බලයට අපි කියනවා බර කියලා. බර. එතකොට ඔය බර කියන බලය හැදුවේ කවුද? හැදුවේ ඇත්තටම මෙන්න මේ වස්තුවෙන් ඒ කියන්නේ පෘථිවියෙන් හදපු ශේෂ්ත්‍රය මගින් තමයි මෙන්න මේ ඔය බලය නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට මෙන්න මේ ස්කන්ධයේ බලපෑමක් දායක වෙලා තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මෙන්න මෙයාගේ ශේෂ්ත්‍රය තිබුණ නැත්තම් මෙන්න මේ බර කියන බලය හැදෙන්නේ. ඒ නිසා ආගන්න මෙන්න මේ වස්තුව හදපු ක්‍රියාව කියන බලය මේකනම් එයාගේ ප්‍රතික්‍රියාව වෙන්න පුතා මෙන්න මේ පෘථිවිය මම මෙහෙම ඇන්දොත් පෘථිවි කේන්ද්‍රයෙන් මේ දිශාවට තියෙන බලය. ඒතර හරියටම සමානව mg බලයක් මෙහෙට තියෙනවා. හරිද? එතකොට දැන් මේවට අපි කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ බල කියලා. හරිද? කියන්නේ ගුරුත්ව දෙකක්. කියන්නේ ස්කන්ධ දෙකක් එකිනෙක ආකර්ෂණය කරගන්න බලයක්.
තමයි මේ තියෙන්නේ. ඒතකොට මේ වැඩේ වෙන්න මේ වස්තුව සහ ওই වස්තුව එකිනෙක ආකර්ෂණය වෙන්න ඕනේ. ඔයා දන්නවා පෘථිවියට ඉහළින් තියෙන වස්තුන් පවා ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් පෘථිවියට තියෙනවා. එතකොට මේ දෙන්න අතර ස්පර්ශයක් නැහැනේ. නමුත් මේ mg සහ පහළින් ඇති කරන mg කියන මේ බල දෙක ක්‍රියා සහ ප්‍රතික්‍රියා බල. ඊට අමතරව ආරෝපණ අතරක් මේ වගේ ස්පර්ශ නොවි බල හට ගන්නවා. ඒවත් ක්‍රියා ප්‍රතික්‍රියා බල. ඒ වගේම තමයි චුම්බක වල ඔය කියන විදිහටම ස්පර්ශ නොවි බල ඇති වෙනවා. ඒවත් ක්‍රියා ප්‍රතික්‍රියා බල. හරිද පුතා? එතකොට ඔන්න ඔය විදිහට ක්‍රියා ප්‍රතික්‍රියා බල ඇති වෙන්න ස්පර්ශ වීම අනිවාර්ය නැහැ. මේක හරි, මේක වැරදි. හරිද? ඒවා එකම වස්තුව මත ක්‍රියා කරයි. වැරදීනේ නේද? අපිට කලින් කතා කරේ අනිවාර්යෙන්ම ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ඇති වෙන්න ඕන වස්තු දෙකක් මත. හරි? දිශාවෙන් ප්‍රතිවිරුද්ධව වස්තු දෙකක් මත ඇති වෙන්න ඕන. එහෙනම් පුතා මේ ප්‍රකාශය වැරදි. නේද? ඒවා එකම වස්තුව මත ක්‍රියා කර වැරදි. හරි? එතකොට උත්තරය වෙන්නේ පුතා ඒවා විශාලත්වයෙන් සමාන නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ. හරි? එකිනෙක ස්පර්ශ කරන වස්තුන් මත පමණක් ඒවා ක්‍රියා කරයි. වැරදි. එහෙම නෙවෙයි. අර වගේ මේ වගේ ක්‍රියා කරන්න පුළුවන්. ඒවා එකම වස්තුව මත ක්‍රියා කරයි. එකම වස්තුව මත වැරදි. එහෙනම් අනිවාර්යෙන්ම උත්තර වෙන්න ඕන 1. ඒ පමණක් සත්‍ය වෙයි.